මේ දවස්වල ලෝකෙ හැමෝම වෙනිසුලාව ගැන කතා කරනවා. ඇමරිකාව ලෝකෙ බලවත්ම රට. මේ දකුණු ඇමරිකානු රටට මේ තරම් ආසයි බොහෝ විට මේ ඔබ දැනටමත් දන්නවා ඇති. උත්තරය භූමිය යට ගැඹුරින් සැඟවිලා තියෙනවා. බැරල් බිලියන 303ක් ලෝකයේ විශාලතම තෙල් සංචිතය. සෞදි අරාබියටත් වඩා රුසියාවටත් වඩා ඕනෑම රටකටත් වඩා වැඩියෙන්ම ලෝකෙ තෙල් තියෙන්නේ මේ වෙනිසුවෙලාවේ. ලෝකෙ විශාලතම තෙල් සංචිතය තිබීම වෙනිසුවෙලාවට ආශිර්වාදයක්ද? ශාපයක්ද? අද වීඩියෝන් පස්සේ ඔබට තේරෙයි ඇයි මේ රටට වාසනාවන්ත සහ අවාසනාවන්ත දෙකම කියන්නේ. අපි කතා කරන්නේ විද්‍යාව. මේ තෙල් බිලියන 303ක් ආවේ කොහෙන්ද? ඇයි මෙච්චර තෙල් මේ තැනට එකතු වුණේ? මේ පිටිපස්සේ තියෙන භෞතික විද්‍යාව, භූ විද්‍යාව සහ මිලියන 100ක විශ්ව අහඹු සිදුවීමක් තියනවාද? මෙන්න මේ දේවල් තමයි අද අපි කතා කරන්නේ. මේ සිදුවීම කතා කරන්න කලින් අපි මේකේ වටපිටාව ගැන බලලෙමු. ඇමරිකාව කියන්නේ ලෝකේ විශාලතම තෙල් පාරිභෝගිකයා වගේම විශාලතම නිෂ්පාදකයක් වෙනවා. හැබැයි ඇමරිකාවේ පොළොවෙන් එන්නේ සැහැල්ලු තෙල්, ලයිට් ක්‍රූඩ්. ප්‍රශ්නේ මෙතන. ඇමරිකාවේ තියෙන පිරිපහදු කම්හල් ගොඩක් හදලා තියෙන්නේ 70 80 දශකයේ විතර. ටිකක් පරණයි ඒවා. ඒ යන්ත්‍රවලට වැඩ කරන්න ඕන ඝනකම වැඩි, මඩ වගේ තියෙන බර තෙල්. මේ ඇමරිකාව ක්‍රියාත්මක කරන ව්‍යාපෘති ආකෘතිය මෙහෙමයි. Take the oil. Keep the oil. Drill, baby, drill. තමන්ගේ සැහැල්ලු තෙල් වැඩි මිලට යුරෝපයට විකුණනවා. වෙනිසුලාවේ ලාභ බර තෙල් අඩු මිලට ගන්නවා. ඔවුන්ගේ පරණ රිෆයිනරීස් වලට හොඳටම ගැලපෙන පර්ෆෙක්ට්ම ෆිට් එකක් මේක. මේක ඉකොනොමික්ස් විතරක් නෙවෙයි, මෙතන රසායන විද්‍යාවක් තියෙනවා. ඔබ දන්නවද වෙනිසුලාවේ තෙල් මෙහෙම බර රළු තෙල් වෙලා සෞදි අරාබියේ තෙල් සැහැල්ලු වතුර වගේ ගලන තෙල් වෙන්නේ මොකද කියලා? මේකට උත්තරේ හොයන්න අපි වසර මිලියන 100ක් විතර ආපස්සට යන්න ඕන. ගොඩක් අය හිතන්නේ තෙල් හැදුනේ ඩයිනසෝරලා මැරිලා කියලා. ඒක මිත්‍යාවක්. තෙල් ඇත්තටම හැදිලා තියෙන්නේ මුහුදේ තියෙන ශුද්ධ ශාක ප්ලවාංග, ෆයිටෝප්ලැන්ක්ටන්, ඇහැට පේන්නවත් නැති පුංචි ජීවීන්ගෙන්. හිරුවෙලිය අරගෙන ඒක රසායනික ශක්තියක් විදිහට ඇඟ ඇතුලේ කබඩා කරගන්නවා, කිමිකල් එනර්ජි එකක් විදිහට. ඒ ක්‍රියාවලිය තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ, ෆොටෝසින්තසිස්. ඇත්තටම අද ලෝකේ තියෙන 121ක් විතර ඔක්සිජන් වලට මුහුදු ප්ලවාංගම තමයි බොහෝ විට හේතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වනාන්තර හින්දා ඔක්සිජන් හැදෙනවා කියන කතාව අර්ධ සත්‍යයක්. මේක ගැන අපි පැහැදිලි කරලා තියෙනවා මෙන්න මේ වීඩියෝවට කියොත්. ඔබට පුළුවන් මේක ක්ලික් කරලා ඒ වීඩියෝට ගිහිල්ලා බලන්න. පඩු කරඬ ගස් වලින් නෙවෙයි ඔක්සිජන් හැදෙන්නේ. මීට අවුරුදු මිලියනයකට විතර කලින් මුහුදේ මතුපිට ජීවත් වෙන ෆයිටෝප්ලැන්ක්ටන් ලට පුළුවන් වුණා ප්‍රභා සංශ්ලේෂණය කරලා හිරු එළිය ඔවුන් තුල රඳව ගන්න. ඒ ශක්තිය ඔවුන්ගේ සිරුරේ කිමිකල් බොන්ඩ්ස් විදියට, කිමිකල් එනර්ජි විදියට ගබඩා වුණා. හයිඩ්‍රෝකාබන් දාම තුල. මේ ජීවීන් මැරුණට පස්සේ මුහුද පතුලට බැස්සා. ස්තරයක් මත ස්තරයක් සීවසක් පාසා මිලියන ගණන් අවුරුදු. දැන් මේ කතාව ටිකක් ඉන්ටරෙස්ටිං වෙනවා. තෙල් හැදෙන්න ගෝල්ඩිලොක්ස් සෝන් එකක් තියෙනවා. ගෝල්ඩිලොක්ස් සෝන් එකක් කියන්නේ වැඩිත් නැති අඩුත් නැති හරියටම හරියන නියම ගාන. ඒකට කියනවා ඔයිල් වින්ඩෝ එක. මීට 1200ට අඩු නම් උෂ්ණත්වය අඩුයි, කාබනික ද්‍රව්‍ය කෙරෝජන් විදිහට ඉන්නවා. ඝන ඉටි වගේ. පරිවර්තනයක් වෙන්නේ නැහැ. මීට 1200 ඉඳලා 3700 විතර කාලේ තමයි අපි කිව්ව අර ගෝල්ඩිලොක්ස් සෝන් එක, පර්ෆෙක්ට් සෝන් එක. උෂ්ණත්වය සෙල්සියස් අංශක 60ත් 120ත් විතර අතර. කෙරෝජන් වල මොලිකියුල්ස් කැඩිලා නැවත සම්බන්ධ වෙනවා. දිග හයිඩ්‍රෝකාබන දාම හැදෙනවා. මේක තමයි ද්‍රව තෙල් වල උපත ලැබීම. එතකොට මීට 3700ට වඩා ගැඹුරු නම් උෂ්ණත්වය සෙල්සියස් අංශක 150 විතර ඉක්මවනකොට අර දිග දාම කැඩෙනවා. ඉතින් ස්වභාවික වායෝන්, නැචරල් ගෑස්, මීතේන් වගේ කුඩා අණු බවට හැරෙනවා. දැන් අපි ප්‍රධාන ප්‍රශ්නෙට එමු. ඇයි මේ වෙනිසුවෙලාව ටෙක්ටොනික් ප්ලේට්ස් 3ක් මෙතන ගැටෙනවා. කැරිබියානු භූතැටිය, සවුත් ඇමරිකානු භූතැටිය, නස්කා භූතැටිය. නස්කා පැසිෆික් සාගරයේ සිට නැගෙනහිර පැත්තට තියෙන. මේ ප්ලේට්ස් 3 ගැටෙනකොට මොකද වෙන්නේ? ඇන්ඩීස් කන්ද මතුවෙන්නේ මෙන්න මේ
ප්ලේට් 3 ගැටුණ හින්දා. මේක හරියට හිමාලය කඳු ඇටිය මතුවීමට බොහෝ දුරට සමානයි. ප්ලේට්ස් දෙකක් එකට ලං වෙලා මේ අවස්ථාවේදී නම් ප්ලේට්ස් 3ක් උඩට මතුවීම නිසා මේ කඳු පන්තිය නිර්මාණය වුණා. ඒත් එක්කම මේ ප්ලේට්ස් එකට ඇතිල්ලෙනකොට ඇතිවෙන ඝර්ෂණය නිසා ඇතිවෙන උෂ්ණත්වය හින්දා අර බේස් මූල පාෂාණයේ ඇතුලේ හිර වෙලා තිබ්බ මේ තෙල් එළියට එනවා. මේ ඇන්ඩීස් කඳු පන්තිය මතුවෙනකොට ඒ කන්ද ළඟ තැන් තැන්වල බේසින්ස් හැදෙනවා, ද්‍රෝණි හැදෙනවා, අවතල ප්‍රදේශ. මේවා ඇත්තටම භාජන වගේ. වටේ තියෙන දේවල් එකතු ගලාගෙන ඇවිල්ලා එකතු වෙන භාජන වගේ. ලොකුම එක ඊස්ටර්න් වෙනිසුවෙලා බේසින් එක, ඊට පස්සේ මැරාකයිබෝ බේසින් එක, බැරිනාස් ඇපුර බේසින් එක බටහිර දෙසින්. අපි කිව්වා කන්ද මතුවෙනකොට ඒ ළඟ යෝධ වලවල් වගේ නැත්තම් ද්‍රෝණි හැදෙනවා, බේසින්ස් හැදෙනවා කියලා. මේක ඇත්තටම මෙන්න මෙහෙමයි. තට්ටු දෙකක් එහෙම නැත්තම් ප්ලේට්ස් දෙකක් ගැටෙනකොට එක තැනක් උඩට යනවා, තව තැනක් පහළට යනවා. මේක තමයි ද්‍රෝණිය. මේක හරියට බේසින් එකක් වගේ. එහෙම නැත්තම් යෝධ එකතු කිරීමේ භාජනයක් වගේ. මිලියන ගණන් අවුරුදු කාබනික අවසාදිත ඕගනික් සෙඩිමෙන්ට්ස් ඇන්ඩීස් කන්දෙන් ගලා ඇවිල්ලා මේ ද්‍රෝණිය පිරෙනවා. හරියට පර්ෆෙක්ට් රෙසිපි එකක් හැදෙනවා මෙතෙන්දී. ඔබ දන්නවා වෙනිසුවෙලාවට සෞදි අරාබියට වඩා තෙල් තියෙනවා. ඒත් නිපදවන්නේ 10න් පංගුවක් විතරයි. සෞදි අරාබිය දවසකට බැරල් මිලියන 10ක් නිපදවනවා නම් වෙනිසුවෙලාව දවසට බැරල් එකක් විතර තමයි නිෂ්පාදනය කරන්නේ. ඇයි මේ? නැවතත් අපි භෞතික විද්‍යාව පැත්තට එනවා. විස්කොසිටි. ඒ කියන්නේ ගැලීමට තියෙන ප්‍රතිරෝධය. අණුමය මට්ටමේදී වෙනිසුවෙලා තෙල් වල දිග පැටලෙවුණු ටැංගල් වෙච්ච හයිඩ්‍රෝකාබන් දාම තියෙනවා. ඒවා එකිනෙක ළඟින් ලිස්සලා යන්න හරි අමාරුයි. සෞදි තෙල් වල කෙටි සරල දාම තියෙන වතුර වගේ ගලනවා. වෙනිසුවෙලා තෙල් වල මේ විස්කොසිටි සෞදි තෙල් වලට වඩා 100 ගුණයක් විතර වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒ හින්දාම මේ බර තෙල් නිස්සාරණය කරන්න වෙනිසුවෙලාවේ තියෙන විශේෂ තාක්ෂණයක් පාවිච්චි කරන්න ඕන. තාපය යොදන්න ඕන, ස්ටීම් ඉන්ජෙක්ෂන් පාවිච්චි කරන්න ඕන, විශේෂ පොම්ප පාවිච්චි කරන්න ඕන, තනුකකරණය කරන්න ඕන, සැහැල්ලු තෙල් එක්ක මිශ්‍ර කරන්න ඕන. ඉතින් මේකට ලොකු යටිතල පහසුකම්, මැසිව් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් ඕන වෙනවා. වෙනිසුවෙලාව 1970 දී උච්චතම ස්ථානයක හිටියා. දවසකට කොච්චර බැරල් තෙල් ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවද කියන එක අතින් ඔවුන් 1970 දී බැරල් මිලියන 3.7ක් නිෂ්පාදනය කරා. දැන් කරන්නේ 1.1ක් විතර, 70ක් විතර වැඩිලා. මොකද පරණ යටිතල පහසුකම් තියෙනවා. ඒ වගේම ආයෝජකයන්ගේ හිග, විශේෂයෙන්ම හියුගෝ චාවෙස් ආවට පස්සේ ඇමරිකන් ආයෝජකයෝ එහෙම තියෙන අවස්ථාවන් අඩු කරා. ඒ හින්දා තමයි ඇමරිකාව කුරුමානම් අල්ලන්නේ ඒ යටිතල පහසුකම් අලුත් වැඩියා කරලා ඒ තෙල් නැවත ලබා ගන්න. ඒ හින්දා තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් එහෙම නිතර කියන්නේ ඔවුන්ට අවාසියක් වුණා. ඔවුන් ඒ අවාසිය නැවත නැති කරගන්න නම් වෙනිසුවෙලාවෙන් කියන කතාව කියන්නේ ඒකයි. අපි මේ චිත්‍රේ නැවත සලකලා බැලුවොත් මොකද උනේ? මිලියන 100කට විතර කලින් ශුද්ධ ශාක ප්ලවාංග හිරු එළිය ගබඩා කළා. ඒ ගබඩා කරලා තියෙන්නේ පැරණි හිරු එළිය ශක්තිය. අර පර්ෆෙක්ට් ට්‍රැප් එකක් හැදුනා මේ ගබඩා කරපු ශුද්ධ ප්ලවාංගවල ශක්තියට. මහද්වීප හැදෙන වෙලාවේ වුණ බූත් හැටි චලනයට, බූත් හැටි එකට ගැටීම නිසා පර්ෆෙක්ට් ට්‍රැප් එකක් හැදුනා. ඊළඟට පර්ෆෙක්ට් ටෙම්පරේචර් එක හම්බුන හින්දා, නියම උෂ්ණත්වය හම්බුන හින්දා ද්‍රව තෙල් හැදුනා. තෙල් කවුල නිෂ්පාදනය වුණා. ඊට පස්සේ බැක්ටීරියා ඇවිල්ලා මේ තෙල් කොටස් කෑමට ලක් වුණා. ඒ හින්දා ඔවුන්ට ඉතුරුනේ අර බර තෙල් විතරයි. ඒ වගේම ඇමරිකාවේ පරණ රිෆයිනරිස් වලට පුළුවන් මේ බර තෙල් අරගෙන නියම විදිහට තෙල් නිෂ්පාදනය කරන්න. මේ ඔක්කොම අහඹුවක් වගේ දැනෙනව නේද? මෙතන තියෙනවා භූ විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, භූදේශපාලනය, ඒ වගේම ආර්ථික විද්‍යාව. මේ ඔක්කොම එකතු වෙලා මෙන්න මේක තමයි අපි දකින විශාල චිත්‍රය. මොකද ඇමරිකාව වෙනිසුවෙලාවට කුරුමානම් අල්ලන්නේ කියලා. ඇත්තටම මේ අර්ථයෙන් ගත්තාම මේක දේශපාලන ප්‍රකාශයක් විතරක් නෙමෙයි. ඇමරිකාව මේ හදන්නේ පැරණි අවුරුදු මිලියන 100ක් පරණ හිරු එළියේ ශක්තිය නැවත ලබා ගන්න. වෙනිසුවෙලාවේ බැරල් බිලියන 303ක් නියෝජනය කරන්නේ අවුරුදු මිලියන 30ක් 40ක් විතර පුරාවට එකතු වන පුරාණ හිරු එළිය. ඇමරිකාවේ ඒ ශක්ති විභවය ලබා ගන්නයි උත්සාහ කරන්නේ. චීනය ඩොලර් බිලියන 60ක ණයක් දුන්නේ ඒක ගන්න වෙනිසුවෙලාවට.
රුසියාව සමහරලාවට මිත්‍රත්වය පවත්වන්නේ ඒක ගන්නම් වෙන්න පුළුවන්. මේක යම් කිසි විහිළුවකුත් මට පේනවා. ඈත අතීතයේ මිලියන ගානකට කලින් ගබඩාවුණු දේවල් බෙදාගන්න ලෝක බලවතුන් සටන් කරනවා. අපි මේ බලන් ඉන්නේ ඒ සටන. එහෙනම් ඔබට දැන් පැහැදිලිව ඇති ඇමරිකාව වෙනිසුලාවට ලං වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්නවත් ඒකාධිපතියෙක් අයින් කරනවත් නෙවෙයි. ඔවුන් මේ භූමිය යට සැඟවිලා තියෙන හිරුවෙරියේ ශක්තිය නැවත ලබා ගන්න. ඊළඟ වතාව වෙනිසුලා ගැන ප්‍රවෘත්තියක් බැලුවොත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන මානව අයිතිවාසිකම් ගැන කතා කළත් මතක තියා ගන්න සැබෑ කතාව යටින් තියෙනවා. සැබෑ කතාව භූමිය යටින් තියෙනවා ඇත්තටම. ඔබ හිතන්නේ මොකක්ද? ලෝකේ විශාලම තෙල් නිදිය තියෙන හින්දා වෙනිසුලාව ඇත්තටම වාසනාවන්තයිද? මේක හරියට ලොතරැයියක් දිනුවා වගේ නේද? කිසිම දෙයක් වියදම් කරන්නේ නැතුව ඔහේ ඉන්නකොට එකපාරටම හම්බෙලා තියෙන ඔයාලට විශාලම නිදිය. ඒත් ඔබ සමහර විට අහලා ඇති ලොතරැයියේ ජයග්‍රාහකයන්ගේ ජීවිතය ගැන. බොහෝ අවස්ථාවලදී ඒක ඔවුන්ට ආපිට ශාපයක් වගේ බවට පත් වෙනවා. මේකට කියනවා ආර්ථික විද්‍යාවේදී රිසෝස් කර්ස් කියලා, සම්පත් ශාපය. ස්වභාවික සම්පත් ඕනවට වඩා වැඩියෙන් තියෙන රටවල් සමහර වෙලාවට දුප්පත් අස්ථාවර ආක්‍රමණ වලට ගොදුරු වෙනවා. උදාහරණ විදිහට ගන්න පුළුවන් නයිජීරියාව, ඉරාකය, ලිබියාව, වෙනිසුලාව, මෙන්න මේ ලිස්ට් එකේ තව ගොඩක් රටවල් තියෙනවා. එහෙම නොවන රටවලුත් තියෙනවා. විශේෂයෙන්ම සෞදි අරාබිය වගේ ඇමරිකාවට හිතවත් රටවල්. වෙනිසුලාව දිහා අපි හැරිලා බලමු. ලෝකයේ ප්‍රධාන පෙළීම තෙල් සංචිතය තියෙන්නේ ඔවුන් ගාව. ඒ වුණාට දලජේසීය නිෂ්පාදනයේ 75% විතර කඩම් වැටුණා 2014 ඉඳන් 2020 විතර කාලේ. ජනගහනයෙන් 25% විතර රට හැර ගියා. අදි උද්දමනයකට ලක් වුණා. දැන් ලෝක බලවතුන්ගේ ඉලක්කයක් බවට පත් වෙලා තියෙනවා. මේ ඔක්කොටම හේතුුනේ මේ පොළව යට තියෙන නිධානයම තමයි. ඔබේ අදහස් කමෙන්ට් කරන්න. මේ වගේම තවත් විද්‍යාත්මක දේවල් සරලව දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ පර්ස්පෙක්ටිව් එක දැනගන්න කැමති ඔබේ මිතුරෙක් සමග මේ බෙදා ගන්න. එසේනම් නැවත දවසක අපි හමු වෙමු. ඔබට සුබ දවසක්.